හයි කොහොමද කට්ටියට අලුත් බ්ලොග් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එකට set වෙමු. මේ ඔයාලගේ පවුල්වලත් ඉන්නවද පවුලේ හොඳ පුතා කියලා කෙනෙක්? ඒ කියන්නේ ඔයාලගේ ලොකු අම්මගේ පුතෙක් වෙන්න පුළුවන්, නැන්දෑගේ මාමගේ කාගේ හරි මොකගේ හරි පුතෙක් වෙන්න පුළුවන්. උණියන් පවුලෙම හොඳ එකා වගේ ටවුන් එකේ ටිකක් ප්‍රසිද්ධ හරි ලංකාවේ ප්‍රසිද්ධ ඉස්කෝලේකට ගිහිල්ලා ටිකක් හැමදේම ගැන දන්නවා කියලා හිතාගෙන ඉන්න නම් බක පණ්ඩිත ඩයලොග් ඉන්නවද? නිකන් හැම දෙයකටම අත දාන, අනුන්ගේ පවුල් වලට අත දාන අපේ පවුල නම් ඉන්නවා. සාමාන්‍යයෙන් එහෙම බක පණ්ඩිත ඩයල් ඉන්නව නේද හැම ෆැමිලි එකකම. ඔයාලගේ පවුල්ලත් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම නම් කියන්නේ එයාගේ අයට පවුලේ හොඳ පුතානේ පවුලේ බක්කෝ කියලා උට. ඌ ඉතින් හැම එකටම අත දානවනේ. ඔයාලගේ පවුලලත් ඇති. පොඩ කමෙන්ට් එකක් දාන්න ඉන්නවනම් මෙන්ෂන් කරන්න පුළුවන් නම් මෙන්ෂන් කරත් කවන්නේ ආට channel එකක් තියෙනවා. එහෙනම් අපි මගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ වැඩ ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් එක්ක සෙට් වෙමු. අද ලොකු විශේෂ දේවල් නෑ. ඒ කියනකෝ විශේෂ දේ තමයි පවුලේ බඩුව. ඔන්න උඩ කියන පවුලේ බඩුව කියලා. උන් හැම දෙයකටම අත දානවා නේද? මොකට හරි පවුලේ ඉන්වෙස්ට් කරන්න ගියත් ඌට දාලා උපදෙස් දෙනවා. ඊට පස්සේ පවුලේ මොකේ ෆන්ක්ෂන් එකක් ගන්න ගියත් ඌ තමයි උපදෙස් දෙන්නේ. කාගේ හරි වෙඩින් එකක් තිබ්බත් ඌ තමයි උපදෙස් දෙන්නේ. මරණයක් වුණත් ඌ තමයි ඇවිල්ලා මේක මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්නේ. උනියන් මං කියන්නේ උඩ පවුලේ බඩුව කියලා. අපි ඒ වගේ ඩයලොග් කමෙන්ට් කරමු ඉන්නවනම්. එහෙනම් බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න අද දැන් වැඩ ටිකක් තියෙනවා. එහෙනම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න. එහෙනම් මගේ වැඩ ටිකත් එක්ක සෙට් වෙමු. අපි දැන් මගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ වැඩ ටිකක් කරන්න. ඔයාලත් එහෙනම් මාත් එක්ක වැඩ ටික කරනකන් යමු ඉතින්. මම හදන්නේ මගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට වෙබ්සයිට් එකක් වෙබ් ඇප්ලිකේෂන් එකක්. ඔයාලගේ ඉවෙන්ට් ඕගනයිස් කරන්න පුළුවන් විදිහට ඔන්ලයින්. ඊට පස්සේ ඔයාලට gift යවන්න පුළුවන්. ඒක ඔයාලගේ යාළුවන්ගේ රිලේෂන්ස් ලගේ එක පාටිස් වලට ඕන දෙයකට බෑග් යවන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පාටි එකක් ප්‍රොමෝෂන් පාටි එකක් වෙන්න පුළුවන්, බර්ත්ඩේ පාටි එකක් වෙන්න පුළුවන්. ඕන දෙයක් අපි හරහා ඕගනයිස් කරලා ඒක ඕන තැනක ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගෙන කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. තාම නමක් දැම්මේ නෑ මම. එහෙනම් අපි ඒක හදමු. ගියා. ප්‍රොජෙක්ට් එක ටිකක් ඉවර කරා. අපි පොඩි චේන්ජ් එකකටත් එක්ක පොඩ්ඩක් වටපිටාව රවුමක් දාලෙමු. ගිහිල්ලා කොහේ හරි පොඩ්ඩක් ආච්චිලා ගෙදර පැත්තේ හරි ගිහිල්ලා මේ දවස්වල කුඹුරු වැඩ කරනවා. අපේ ගෙවල් වලට පල්ලෙහා කුඹුරේ. මම අද වැඩ කරලා ලස්සන වීඩියෝ ටිකක් දාන්නම් ආයේ. වැඩ කරා. ඊයන වැඩ කරා. අපි ගිහිල්ලා ඉතින් මොනවා හරි තියෙන ගහක කොලක තියෙන ගෙඩියක් කාලා කම්මැලි කමඩත් එක්ක පොඩි චේන්ජ් එකකටත් එක්ක පොඩි රවුමක් දාලා ආයෙත් එමු. එහෙනම් ඊයා වීඩියෝ එකත් ලයික් කරන්න. මම නිතර මතක් කරන්නේ වීඩියෝස් බලන ගොඩක් ලයික් කරන්නේ නැහැ, කමෙන්ට් කරන්නෙත් නැහැ, සබ්ස්ක්‍රයිබ් කරන්නෙත් නැහැ. ඒ නිසා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාලා
පොඩි ගෙම්මක් කල්ලමු. එහෙම කරද්දී නිකන් විතර වීඩියෝ දාන්න හිතනවා. එහෙනම් යා අපි හිල්ල පොඩි නමක් දාලෙමු. යා ඔයාලට කියන්න පොඩි පණිවිඩයක් තියෙනවා. මේ මම මේ දවස්වල ඩෙවලොප් කරා පොඩි ටූල් එකක්. කියන්නේ ඔයාලට දැන් අපි ගොඩක් වෝල්පේපර්ස් ලස්සන වෝල්පේපර්ස් දැක්කම ෆොටෝස් දැක්කම අපි ඒක සේව් කරගන්න යද්දි එන කියන්නේ කොමන් ප්‍රශ්නයක් තමයි ඒක තියෙන ෆෝමැට් එක WebPG කියන එක. ගොඩක් ඒවා WebPG. WebPG ඒවා JPG කරන කන්වර්ටර්ස් කියන්නේ ෆ්‍රී කන්වර්ටර්ස් ගොඩක් අඩුයි. ඒකට එකම පොඩි සොලියුෂන් එකක් ගෙනාවා. මම ඩෙවලොප් කරා පොඩි ටූල් එකක් වෙබ් ඇප්ලිකේෂන් එකක්. ඒකම ෆ්‍රී හොස්ට් කරලා තියෙන දැනට ඔයාලා URL එක සර්ච් කරලා යන්න අමාරුයි තාම. මම ඒකේ ලින්ක් එක මේකේ පින් කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. මම මේ ගැන වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ එකේ ගේන්නම් ටිකක් දිග වීඩියෝ එකක් ඒ ටූල් එක ගැන. දැනට ඔයාලා try කරන්න. ඒකේ ටූල් එකේ නම graphics beacon converter කියලා තියෙන්නේ. මම ඒකේ ලින්ක් එක දාලා තියන්න පින් කමෙන්ට් එකක් විදිහට. යූස් කරලා පොඩි කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ එක්ස්පීරියන්ස් එක. එහෙනම් ඒකත් try කරන්න. අද vlog එක මෙච්චරයි. එහෙනම් vlog එකට like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. මම මේ වගේ පොඩි videos ටිකක් දිගට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමු time එක තියෙන විදියට. එහෙනම් channel එකත් එක්ක දිගටම ඉන්න.